ඇත්තටම මේ රණවිරුවා කියන කෙනාව අවභාවිතා කරලා තියෙන්නම පුතාලා දේශපාලඥයෝනේ. රණවිරුවා කියන එක කාලෙන් කාලට කතා කරන්න ඕන එකක් නෙවෙයි. හැමදාම ඉතින් අපේ හදවතේ තියෙන්න ඕන එකක් නේ. අපේ ලංකාවේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය තියෙන කාලේ ජීවත් වෙලා හිටපු ඕනම කෙනෙක්ට මේ රණවිරුවා කියන කෙනාව නම් අමතක වෙන්නේ නැහැ. යුද්ධේ තියෙන කාලේ හමුදාවේ හිටියා කියන්නෙම ඒගොල්ලෝ ඒ මොහොතේ ජීවිතේ අවදානමේ දාලා තිබුණේ. තමන්ගේ ජීවිතේ අවදානමකට දාලායි තිබුණේ. එතකොට ඒගොල්ලන්ට සල්ලි හොයන්න වෙන ඕන තරම් ජොබ් තිබුණා මේ ලංකාවේ. ඕන තරම් සල්ලි හොයන්න වෙන රස්සා තිබුණේ නැද්ද? සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර එහෙම රණවිරුවෙක් හිටියේ නැතත් මිනිස්සු එකතු වෙලා පන්සලේ බෝධි පූජා කළා, රණවිරුවන්ට ආශිර්වාද පූජා කළා. රණවිරුවා වෙනුවෙන් අපේ රෙස්පෙක්ට් එක, ගෞරවය. හැබැයි පාතාලෙට වැඩ කරනවා නම් ඉතින් ඒකට අපේ විවේචනය. දැන් ළමයි බලන්නකෝ අපේ රටේ කාලෙන් කාලෙට මේ රණවිරුවා කියන මාතෘකාව උඩට එනවා. කොහොම නේද? කාලෙන් කාලට මිනිස්සු කතා කරන මාතෘකාවක් රණවිරුවා. ඉතින් ඇත්තම කතාව ගත්තොත් ඔය රණවිරුවා කියන එක කාලෙන් කාලට කතා කරන්න ඕන එකක් නෙවෙයි. හැමදාම ඉතින් අපේ හදවතේ තියෙන්න ඕන එකක් නේ. ඒ වුණාට දැන් ඔය අපේ රටේ වරින් වර ඇයි මේ රණවිරුවා කියන මාතෘකාව ටිකක් අර උඩට එන්නේ? ඇත්තටම මේ රණවිරුවා කියන මාතෘකාව උඩට ගන්නේ වෙන වෙන ව්‍යාපෘතීන් වලටනේ. වෙන වෙන වැඩවලට. ඒගොල්ලන්ට තියෙන රෙස්පෙක්ට් එකටම නෙමෙයි සමහර වෙලාවට. දැන් ඇත්තම කතාව ගත්තොත් අපේ ලංකාවේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය තියෙන කාලේ ජීවත් වෙලා හිටපු ඕනම කෙනෙක්ට මේ රණවිරුවා කියන කෙනාව නම් අමතක වෙන්නේ නැහැ. ඒතර දැන් සමහර මිනිස්සු කියනවා දැන් රණවිරුව අමතකයිලු මිනිස්සුන්ට. එහෙම එකක් මන් දන්නේ නැහැ. සාමාන්‍ය පොදු මහජනතාවට නම් රණවිරුව අමතක වෙලා නැහැ. ඇත්තටම ගත්තොත් දැන් රණවිරුවා කියන කෙනා දැන් ඔය සමාජයේ තැනින් තැන එක එක්කෙනා කියන්න පුළුවන් ඉතින් රස්සාවක් කරේ ආදී වශයෙන් ඒක බොහොම සුළු පිරිසක් නේ කියන්නේ. ඒක පොදු මහජන මතය නෙවෙයි. ඔය කෙනෙක් දෙන්නෙක් කියන පොඩි කතාවක් නේ. රස්සාවක්. ඇත්තටම දැන් ඒගොල්ලෝ රස්සාවක් කරා කියන්න සුදුසුත් නෑ පුතා. හේතුව තමයි දැන් යුද්ධයක් තියෙන කාලෙක ලංකාවේ හමුදාවට බැඳෙනවා කියන්නේ ඒක රස්සාවක් නෙවෙයි. හේතුව තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක් ජීවිතය කියන එක අවදානමට දාන්නේ වෙන දේවල් කරලා කරන්නම දෙයක් නැත්තම්මනේ. හරිද? හැබැයි යුද්ධේ තියෙන කාලේ හමුදාවේ හිටියා කියන්නෙම ඒගොල්ලෝ ඒ මොහොතේ ජීවිතේ අවදානමේ දාලා තිබුණේ. තමන්ගේ ජීවිතේ අවදානමකට දාලායි තිබුණේ. එතකොට ඒගොල්ලන්ට සල්ලි හොයන්න වෙන ඕන තරම් ජොබ් තිබුණා මේ ලංකාවේ. ඕන තරම් සල්ලි හොයන්න වෙන රස්සා තිබුණේ නැද්ද? රස්සා ඕන තරම් තිබුණා. ඒගොල්ලෝ ඇත්තටම ගියේ වෙන හැඟීමක් ඒගොල්ලන්ගේ හදවතේ තිබ්බා. රට ගැන වෙනම හැඟීමක්, කැක්කුමක් තිබ්බා. මේ රට බේර ගන්න ඕනේ කියන අවංක අදහසක් තිබ්බය තමයි යුද්ධ කළේ. ඒකේ කවුරුත් කිසිම තර්කයක් ඒකේ නැහැ. කාටවත් තර්ක කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම එදා අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගන්න මහන්සි වෙච්ච හැම කෙනෙක්ටම අවංක හදවතේ කැක්කමක් උවමනාවක් තිබුණා රට බේර ගන්න ඕනි කියලා රස්සාවක් කරලා පඩි ගන්න එකට අමතරව. හරි? එතකොට ඒක ඇත්තටම මිනිස්සුන්ටත් අමතක නැහැ. මං විශ්වාස කරනවා එහෙම මිනිස්සුන්ට අමතක නැහැ. එදා ඒ මිනිස්සු ගිහිල්ලා යුද්ධ කරනකොට සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. වෙනම ගටක් තියෙන්න ඕනේ ඒකට. ඉතින් ඒක කරපු මිනිස්සු එදා ඒ වැඩේ කරනකොට යුද්ධ බිමේ සටන් කරනකොට ගමේ අම්මලා තාත්තලා ඒ මිනිස්සුන්ට බෝධි පූජා තිබ්බා. සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර එහෙම රණවිරුවෙක් හිටියේ නැතත් මිනිස්සු එකතු වෙලා පන්සලේ බෝධි පූජා කළා, රණවිරුවන්ට ආශිර්වාද පූජා කළා. එතකොට මිනිස්සුන්ට ඒව තාම මතකයි. එහෙම අමතක වෙලා නැහැ. හැබැයි මිනිස්සුන්ට රණවිරුව අමතකයි කිය වෙනම ව්‍යාපෘතීන් කරනවා. නැත්නම් අමතකයි කිය මිනිස්සුන්ට බනිනවා. මොකටද? ඒ වෙන වෙන වාසිවලට. දැන් ඇත්තම ගත්තොත්
රණවිරුවා කියන කෙනා එදා යුද්ධය ඉවර කරන්න රට බේරගන්න මහන්සි වුණා. හැබැයි එතනින් පස්සේ කවුරු හරි යුද්ධයට දායක වුණු, ඒ කියන්නේ යුද්ධය ඉවර කරන්න මහන්සි වෙච්ච කෙනෙක් වුණත් එතනින් පස්සේ ලංකාව ඇතුලේ මොකක් හරි අපරාධයක් කරා නම් එතකොට පුතා ඒ අපරාධයට අදාළ දඬුවම් ලැබෙන්න ඕන. ඒ කියන්නේ දැන් මෙතන අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි, මිනිස්සු හිතන විදිය තමයි, යුද්ධයෙන් රට බේරා දුන්නා නම් එතනින් එහාට මොනවා කරත් කමක් නැද්ද? එහෙමද? එතකොට අපි හිතන්න නෑනේ. දැන් එතනින් පස්සේ යම් අපරාධයක් කරලා නම් හරි, එහෙම අපරාධයක් වුණා නම් ඒකට ඉතින් අනිවාර්යෙන් දඬුවම් ලැබෙන්න ඕනි. දැන් ඇත්තටම මේ රණවිරුවා කියන කෙනාව අවභාවිතා කරලා තියෙන්නම පුතාලා දේශපාලඥයෝනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෙන වෙන ප්‍රොජෙක්ට්ස් වලට, වෙන වෙන ව්‍යාපෘතීන් වලට ඒගොල්ලෝ රණවිරුවා කියන නම පාවිච්චි කරලා දෙනවා. ඒක සංවේදීනේ පුතා. කවුරුත් ඒකට මොකුත් ආගියු කරන්න යන්නේ නැහැ. රණවිරුවා කිව්වහම ඒක සංවේදී කතාවක්. එතකොට දේශපාලඥයා මේක හරියටම අඳුරගෙන මෙන්න මේ වචනෙත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් දැන් රණවිරුවෝ තමයි. හැබැයි පුතා යුද්ධ කාලේ යුද්ධ කරලා රට බේර ගන්න මහන්සි වෙලා ඊට පස්සේ දේශපාලඥයොත් එක්ක එකතු වෙලා අපි හිතමු පාතාල වැඩවලට සම්බන්ධ වුණා කියලා. එතකොට ඉතින් එදා රණවිරුවා තමයි. නමුත් අද පාතාලේ. එතකොට රණවිරුවා වෙනුවෙන් අපේ රෙස්පෙක්ට් එක, ගෞරවය, හැබැයි පාතාලෙට වැඩ කරනවා නම් ඉතින් ඒකට අපේ විවේචනය. එහෙම වෙන්න එපායි නේ. ඒක සාධාරණයි නේද? එතකොට දැන් ඔයා දන්නවා සමහරවිට සමහර පාතාල කල්ලිවල සමාජිකයන්ගේ නම් වලටම ඔය හමුදාව හා බැඳුණු සමහර නම් තියෙනවා. නමට කලින් තියෙනවා ආමි කවුරු හරි කෙනෙක්. ඊට පස්සේ SF කවුරු හරි. කමාන්ඩෝ ඔහොම. එතකොට සමහර වෙලාවට හමුදාව සහ බැඳුණු නේද? මොකක් හරි නමක්ම තියෙනවා ඒගොල්ලන්ගේ පාතාල අනුවර්ත නාමයට. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ කලින් හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා පසු කාලීනව ওই පාතාල වැඩවලට සම්බන්ධ වෙලා. එතකොට දැන් අපිට ඒගොල්ලන්ටත් ගරු කරන්න පුළුවන්ද යුද්ධය ඉවර කරන්න දායක වුණා කියලා? එහෙම එකක් නැහැනේ. කවුරු වුණත් එදා දවසේ යුද්ධය ඉවර කරන්න, ඒ කියන්නේ අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගන්න ඕඩර්ස් දීපු, තීන්දුව තීරණ ගත්ත, නායකත්වයේ සපයපු, ඒ වෙනුවෙන් තමන්ගේ ශරීරයේ අවයව පූජා කරමින්, ජීවිත පූජා කරමින් මහන්සි වෙච්ච සෑම සියලු දෙනාටම පුතා අපි මැරෙන කල්ම ගරු කරන්න ඕන. ඒකේ තර්කයක් නැහැ. ඒ වගේම යුද්ධයෙන් පස්සේ ඒ ඕනම කෙනෙක්, මං අර කියපු සෙට් එකේ ඉන්න ඕනම කෙනෙක් ලංකාව ඇතුලේ මොකක්ම හරි අපරාධයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ සඳහා ඒගොල්ලන්ට දඬුවම් ලැබෙන්න ඕනේ. ඔච්චරයි. සරල කතාව.